මම මේ විදේශ නියෝජ්‍ය ඇමතුමා ඉන්නින්ද මම අවසන් කරන්න ඉස්සෙල්ලා එකක් දෙනවා මගේ අතේ වාර්තාවක් තියෙනවා මේ තමයි ඔන්ලයින් බිස්නස් එක ලංකාවේ රුපියල් 5000ක් ගත්තාම දින 7කට 3800 පොලි ගන්නවා මේ වෙනකොට ලංකාවේ සමාගම් 52ක් ඇවිල්ලා ඉන්නවා මේ 52ම රෙජිස්ටර් කරලා තියෙනවා සමාගම් 50 යටතේ මොකක් විදිහද තොරතුරු තාක්ෂණ සමාගම් විදිහට IT කම්පැනිස් හැබැයි මේගොල්ලෝ කරන්නේ එක එක ප්‍රොඩක්ට්ස් හදලා මිනිස්සුන්ට ලෝන් දෙනවා මේ ඔක්කොම විදේශිකයෝ මේ සමාගම් අයිති චීන රෂියන් යුක්‍රේන් ආදී විදේශ රටවල මේ වෙනකොට මේ රටෙන් එළියට ඔබතුමා විදේශ නියෝජ්‍ය ඇමතිවරයෙක් විදියට මම මේ දේශපාලන සංවාදයෙන් එළිය කතා කරන්න කියනවා මේක මම උදව් කරනවා මමත් මගාව දත්තතරු දෙනවා ලක්ෂ 12යි 20යි අතර ලක්ෂ 20ක් යනකම් ශ්‍රී ලාංකිකයෝ මේකට අහු වෙලා ඉන්නවා ඒක මේ මංගාව රෙකෝඩ් තියෙනවා එක්කෙනෙක් 1,50,000 කරන් 3,70,000 පොලි ගෙවලා නොදුන්නොත් මොකද කරන්නේ මේගොල්ලෝ ඇප් එකක් තියෙනවා ඒ ඇප් එකෙන් ට්‍රේස් කරගන්න ඔක්කොම කට්ටිය. එයාට හිතවත්තු. ටීචර්ට තමන්ගේ දරුවට උගන්වන ගුරුතුමියට කෝල් කරලා කියනවා ඔයාගේ පන්තියේ ඉන්න එක්ස් කියන ළමයාගේ අම්මා ලෝන් එකක් කරන් අපිට ගෙවලා නැහැ ගෙවන්න කියන්නේ. රස්සාව කරන තැන ආයතනයට කතා කරනවා. බරපතල අර්බුදයක්. ආජන ආරක්ෂක අමාත්‍යාංශ සහ මුදල් අමාත්‍යාංශ. යම් කිසි ආකාරයෙන් යාල දැන් ඒ ඔක්කොටම ලියලා තියෙනවා. ඒ ඔක්කොටම ලියලා තියෙනවා. ඒගොල්ලෝ ඔක්කොම කවුරු මුකුත් කරන්නේ නැහැ. ලාල්කාන්ත මහත්තයා මේක ගැන අවුරුදු 1යි කාලයකට ඉස්සේ සමයින් වසන්ත සමරසිංහ මහත්තයා. ඇඟටම අරන් ආව මහ බැංකුව මොකද කරන්නේ කියලා. මහ බැංකුව කියනවා අපිට කරන්න දෙයක් නැහැ කියලා. හැබැයි අපි දන්නවා මරණ දැන්වීමක් නැතුව පත්තරේට කවුරු හරි තමන්ගේ මව හෝ පියා මරුණොත් මරණ දැන්වීම දාන්න ගියාම පත්තරේ මරණ සාතිකය ගන්න කියලා. හැබැයි ලංකාවේ සෙන්ට්‍රල් බැංක් එකක් ඉන්නවා සුපර්විෂන් ඩිපාර්ට්මන්ට් එකක් ඉන්නවා. ලංකාවේ නීතියෙන් තියෙන බැංකු පනතෙන් තියෙන්නේ විදේශ බැංකු වලට හැර වෙනත් විදේශිකයන්ට ලංකාවේ මුල්‍ය ගනුදෙනු කරන්න බෑ. තාන. එහෙනම් මේව වෙන්නේ කොහොමද? නෑ අතට මේක දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේ දැන් දෙපාරක් කතා කළා. දැන් මේකේ මේ මතක තියාගන්න අපි ඔක්කොම වැදගත් කාරණයක් ජයවර්ධන මහත්මයා ඉන්නකම් බැංකින් සෙක්ටර් එකට ලීසින් කරන්න දුන්නේ. ඇයි දුන්නේ නැත්තේ? ලීසින් රිකවරි ඇක්ට් එකයි බැංකින් රිකවරි ඇක්ට් එකයි දෙකක්. ලීසින් කියන්නේ බබෙක් හම්බෙන්න ඕන වාහනේ බස්සලා වාහනේ අරගෙන. බැංකින් රිකවරි එක වෙනස්. ඒ වගේ දැන් මේවට කවුද වක් කියන්නේ? මේ ඍජුවෙන්ම අපේ අමාත්‍යාංශයට අදාළ නොවුන කාරණාවක් වුණත් අපි දන්නවා මේ සම්බන්ධව දැන් අපි මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා අනිකුත් අමාත්‍යාංශයේ ඉන්න අපේ මේ අමාත්‍යවරු ඒ වගේ ලේකම්තුමා මේ ඔබතුමාට මම මේ ෆයිල් එකම දෙන්නම් යනකොට මේකේ අවසාන මේ තියෙන සමාගම් 52 ලංකාවෙම තියෙන. මම මෙහෙමම දෙන්න. දැන් උදාහරණයකට ගත්තාම එක සමාගමක් තියෙනවා ඒගොල්ලන්ගේ සමාගම රෙජිස්ටර් කරලා තියෙන IT කම්පැනියක් විදිහට හැබැයි තියෙන්නේ ෆාස්ට් රුපී කියන ගිණුමට ගින් දැම්මම සල්ලි ක්‍රෙඩිට් වෙන්නේ ලංකාවේ සියලුම වාණිජ බැංකුවල accounts තියෙනවා. දැන් මුලින්ම මේ accounts බලන්න කම්ප්ලයන්ස් ඔෆිසර් බලන්න ඕනේ බැංකුවල කොහොමද මේ accounts තියෙන්නේ. අපි අවසන් කරමු. ඒ නිසා මේක බරපතල තත්ත්වයක් මේක දේශපාලනේ නැති කාරණාවක්. තමුන්නාන්සේ මම විශ්වාස කරනවා නියෝජ්‍ය ඇමතුමා තරුණ මේකේ ලක්ෂ 20ක් ඉන්නවා. hina වෙන්න එපා. මේ රටේ අහිංසක මිනිස්සු. තමුන්නාන්සේලා මම එක පුද්ගලෙක් කිව්වා මහත්තයෝ මම මොකටද රුපියල් 5000ක් ගන්න. ළමයාගේ පහසුකම් ගාස්තු ගන්න. තව එක්කෙනෙක් කියනවා රුපියල් 2000ක් ගත්තේ මොකටද කියලා. ඒක කියන්න ලැජ්ජයි. ඒ නිසා මිනිස්සු අසරණයි. මේ අර දරිද්‍රතාවයට 122ක් ඉන්නවා. මොකද මේක තේරුම් ගන්න ලක්ෂ 83ක් මේ මිනිස්සු යාචකයෝ වගේ කියලා අද ඇමති කෙනෙක් ප්‍රකාශ කළා තියෙනවා. යාචක මානසිකත්වයේ ඉන්නේ කියලා. ඉතින් එහෙම රටක තමයි මේ වංචා දූෂණය වෙන්නේ. මේක වහාම ක්‍රියාත්මක වෙන පස්සේ මහ බැංකුවත් අල්ලස් එකත් ඒ වගේම ෂෙයාර් එකත් වැඩිවත් වෙලා මේක විසඳන්න මේ රටේ ලක්ෂ 20 මිනිස්සු දුක් විඳිනවා මේ ප්‍රශ්නේ. හොඳයි. තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය